වාහනවල හැමෝම ගිහිල්ලා තියෙනවා. එක වාහනයක් යනවා පැයට කිලෝමීටර් 100 වේගයෙන්. පැයට කිලෝමීටර් 100 වේගයෙන් ඒ වාහනය ලස්සන කුඹුරු යායකුත් වෙල් යායකුත් පහු කරනවා. ඒ 100ට පහු කරගෙන යනකොට කුඹුරු යායවල් වෙල් යායවල් ඒවයි පුංචි පුංචි මාළු ඉන්නේවා. පුංචි පුංචි ගස්වල මල් පිපිච්චේවා. අර වතුරට සත්තු එහෙම වැටිලා දියරලි නැගෙනේවා. මේ පුංචි පුංචි දේවල් ඕගොල්ලන්ට පේනවද? ඕගොල්ලන්ගේ හිත වේගයෙන් වැඩ කරනකොට සුබදහමේ ලස්සන පේන්නේ. එතකොට අපි ඊට පස්සේ වාහනේට කියනවා ඔය වාහනේ නවත්තන්න පොඩ්ඩක්. නවත්තලා අපි වාහනෙන් එළියට බහැලා අර වෙලට කුඹුරට යනවා. ගිහිල්ලා අපි නියරක් උඩ වාඩි වෙලා අර තිත්පටව යන විදිය බලන් ඉන්නවා. ඊට පස්සේ අපි ගල්ලටයක් අරගෙන අර වතුරට මෙහෙම දානවා. ඊට පස්සේ අපි දකිනවා අර ඕලු මානෙල් මල් පිපිලා හරිම ලස්සනයි. ඒ වුණාට අපි වාහනේ 100ට යනකොට මේකක්වත් දැක්කේ නැහැ. දැන් ඕගොල්ලන්ගේ ජීවිත කියන වාහන පැයට කිලෝමීටර් 100න් වේගයෙන් ධාවනය කරනවා. මං කියනවා ගහපිය බ්‍රේක් කියලා. සමහරුන්ට ඒක ඇහෙනවා සමහරුන්ට ඇහෙන්නේ නැහැ. එතකොට කියනවා උන්වහන්සේ අපිට බ්‍රේක් ගහන්න කිව්වා. ඒ කියන්නේ අපිට ජීවිතේ නවත්තන්න කිව්වා. දැන් අපි මේ 100ට යන එක නවත්තලා දාන්න ඕන. අපි වාහනේ නවත්තනවා. ඊට පස්සේ කිව්වා දැන් බ්‍රේක් ගැහුවා නම් දැන් බහිනවා එළියට. බැලලා ඔහේ ඇවිදගෙන ගිහිල්ලා අර වැල් ලස්සන බලලා එනවා. මිනිස්සුන්ට ජීවිතේ පේන්නේ ජීවිත අපේක්ෂාවන් අතහැරියා. ලස්සන පේන්නේ ජීවිත අපේක්ෂාවන් අතහැරියා.